ක්‍රිකට් ගහන්නයි යන්නේ යෝ හයිද මේ පැයෙන් ඉන්නවා අපි දෙසදු ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා නංගකාර හැඩකාර මොනවද සේකාර මොනවද thank you හදවතේ ක්‍රිකට් ගහන්න යන්න අපි හයි එන්න මේ තියෙන විකට් එක තව ඉන්නවා දුස්මාන්ති සවීරට ඇසිඩ් ගහලා වගේ මාද අත කන්න දාන එක්කනේ එයා වෙන්නනේ ඇති නිකන් මේ පොලිස් කාර්යය වගේ මාද What the fuck? පොඩි පුතා වගේ මම බෝල 51කට මේ බෝල තුනට 100 පන්නලා බෝල් තුනට 100 පන්න නෑ බෝල් තුනට බවුට් කැට්ටුනයි එහෙම නෙමෙයි අපි මම බෝල 100ට ලකුණු 100 හරි එහෙනම් අපි Yeah boy, oh man. Yeah boy. මැච් එක ගහලා හම්බෙමු A few moments later. මෙන්න අපේ ඇටරුද සවිස්තරාත්මක මොකද්ද විස්තරය දැන් යන්නේ ඕන් අපි එක බලමු A few moments later. කියන්න යාළුවනේ අපිට පේනවා මෙතන ගල් පිටියක් තියෙනවා සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන පිච් එකට අපි තන පිටිය කියලා සිංහලෙන් කිව්වට මේ සාමාන්‍යයෙන් තන පිටි වල අපිට හොඳයි වෝගා කිරීමේ හැකියාව තියෙනවා අපි ටීම් එක පැත්තට පොඩ්ඩක් ගියා ඊට කලින් අපි ලකුණු ප්‍රමාණය ගැන කියමු බිමදිගේ ගිහිල්ලා තාප වේදනොත් එතන 4යි උඩින් අර තාපේ එතන උඩින් ගියොත් 6යි මේ කණු මේ යකඩ කණු පාස් කරලා ගියොත් ලකුණු 2යි දැන් අන්න ගල් දින්නේ ඒ ගල් බැම්ම පාස් කරලා ගියොත් එතන අවුට් එක ඇයි කිව්ව ඊට මේ වත් අවුට් මොකද එයාගේ දැන් වලට ගියාම අපිට හොයන්න වෙලා යනවා එතකොට ආයි ගහපු එක ඔය පැත්තටම ගහන්න පුළුවන් නේ I am the one, the way your son don't need. ඌ අවුට් කරනවා ටීම් එක ගැන කිව්ව ටීම් එකේ 4 දෙනෙක් ඉන්නවා මයි හිරුණෝ එදසඳුයි යෝ ටීම් එක බෙදෙන්නේ මයි අයියේ හිරුණෝ එදසඳුයි Oh my god! Wow! ඊට පස්සේ අපි මෙන්න මනරම් බල්ලෙක් මම බොල් මාළු කැටේ මේ ඉන්න මගේ සුදු චූචි කුකු අම්පයා කාට පුළුවන් අම්පයා මේ කොට කුකු මූතයි සොල්දේදි හරි ඔයාලා මැච් එක පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ කොට කුකු මම දන්නවා අපේ ටීම් එකද ඔව් අපේ ටීම් එකේ මම අනිත් ටීම් එකේ අතන මම දන්නවා ගහන ටීම් එක තමයි හැමදාම දිනන්නේ කියලා ඉතින් මම දන්නවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් දිනන්නේ ඉතින් මේ මොනවද A few moments later. හරි ඒ කියන්නේ